කැමරා එකකුත් නැතුව එයාගේ ෆෝන් එකෙන් PC එකෙන් AI ෆොටෝස් ජෙනරේට් කරලා ඒව සෙල් කරලා සල්ලි ගන්න පුළුවන් කියලා දැනන් හිටියේ නෑ නේද? ඔයා thumbnail එකේ දැක්කම AI ෆොටෝස් ජෙනරේට් කරලා ඒව සෙල් කරලා සල්ලි ගන්න පුළුවන්. ඉතින් අද මම මේක මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මේ කියන විදිහට AI ෆොටෝස් ජෙනරේට් කරලා ඒව සෙල් කරලා සල්ලි ගන්න කොහොමද? ඉතින් අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා කල්චරල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් මලුත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඉන්ට්‍රෝ එක දැක්කද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් දැන් නම් අතට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි AI ෆොටෝස් හදලා ඒව සේල් කරන්න කොහොමද කියන එක. ඉතින් ඔයාලට මම අද ඒක මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට ඉතින් හිතනවාද AI වලින් සල්ලි ගන්න බෑ කියලා. බැරි නෑ පුළුවන්. ඉතින් ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලාගෙන යන්න කියලා. ඉතින් තවත් වැඩි කතාවක් නෑ. අපි යමු වීඩියෝ එකට ගිහින් බලමු මේක කරන විදිහ. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා දැන් මේ පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා දාන්න වීඩියෝ එක ලයික් කරලා එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මම අද ඔයාලට මේ කියලා දෙන්න මගේ PC එකෙන් PC එකේ ෆෝන් එක කියලා වෙනසක් නැහැ ඉතින් දෙකම එක වගේ. ඉතින් යාළුවනේ ඔයාලගේ ඩිවයිස් එක මුලින්ම කරන්න ඕන ඔයාලා යූස් කරන බ්‍රවුසර් එකට යන්න ඕන. මම ඉතින් මම Chrome browser open කරන් ඉන්නේ. මේක සර්ච් බාර් එකේ ඔයාලා සර්ච් කරන්න chatgpt.com කියලා. chatgpt.com කියලා සර්ච් කරලා පස්සේ ඔයාලා chatgpt එකට එනවා. ඉතින් ඔයාලා මෙතනින් ආවටත් මෙතන sign up for free දෙන්න. දුන්නට පස්සේ මෙතනින් Google එකෙන් පුළුවන් continue with Apple, continue with phone පුළුවන්. ආයි email address වෙනම දීලා continue කරන්න පුළුවන්. මම ඉතින් continue with Google දෙනවා. හරි ඉතින් යාළුවනේ continue with Google දුන්නා පස්සේ ඔයාලට මේ වගේ කරන්න පුළුවන් chatgpt එක load වෙනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ කරන්න ඕන chatgpt එකට දෙන්න ඕන අට AI ෆොටෝ එකක් හදාගන්න තියෙනවා ලක්ෂරි හවුස් එකක pool එකක් තියෙන garden එකක් තියෙන ලස්සන වාහනයක් නවත්තලා තියෙන ගෙයක prompt එකක් දෙන්න කියලා දෙන්න. ඉතින් මම මේ විදිහට සර්ච් කරගන්නවා. ඉතින් ඔයාලා මේ වගේ දුන්නට පස්සේ ඔයාලට chatgpt එකෙන් මේ වගේ message එකක් එනවා. ඉතින් ඔයාලට මේ වගේ prompt එකක් එනවා. ඒකෙන් ඔයාලා කැමති එක prompt එකක් copy කරගන්න. ඉතින් මෙතන උඩ prompt එක copy කරගන්නවා. luxury house AI photo prompt තව realistic වෙන්න add කරන්න පුළුවන් words. මේ වගේ දීලා ඔයාලට add කරගන්න පුළුවන් කියලා chatgpt කියනවා. ඉතින් මම මේක copy කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ browser එකේ new tab එකක් open කරගෙන ඒක search කරන්න leonardo.ai කියලා. මම ඉතින් ඔයාලට මේවට එන link පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ගන්න පුළුවන්. හරි ඉතින් leonardo.ai එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් එනවා. මෙතනින් ඔයා start now කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට prompt එක දෙන්න කියලා එනවා. ඉතින් ඔයාලා මෙතනට ඔයා copy කරගත්තු prompt එක paste කරන්න. මම copy කරගත්තු prompt එක paste කරනවා. ඊට පස්සේ මෙතන generate කියන බටන් එක නම් පාට වෙලා ඔයාලට පේනවා. ඉතින් අපේ login into generate කියලා තියෙනවා මෙතන. සමහර විට මේක log වෙන්න වේවි. මේක generate කරගන්න අපි බලමු. හරි ඉතින් අපේ login tab එක ආවා. මෙතනින් මම Google වලින් log වෙනවා. මම මගේ Gmail එකෙන් log වෙනවා leonardo.ai වලට. ඊට මෙතන continue කියන දෙනවා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට leonardo.ai වලට log වෙනවා. ඊට පස්සේ ආයෙ මම මෙතන prompt එක දෙන්නවා. ඊට පස්සේ මෙතන generate කියන දෙන්න. මෙතන I agree to receive updates, tips and offer from leonardo.ai කියලා දෙන එක දෙන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලට ඔයාලගේ ෆොටෝ එක මේ විදිහට ජෙනරේට් වෙනවා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් ෆොටෝ ජෙනරේට් වුණාට පස්සේ මෙතනින් මේ ඩවුන්ලෝඩ් අයිකන් එක දීලා ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලා මේ ෆොටෝස් හදන්නේ ඔයාලා chatgpt එකෙන් ගන්න ඊමේල් සෙන්ඩ් කරන්න හොඳ ටොපික් මොනවද කියලා අහන්න. ඊට පස්සේ ආ කියාවි. ඒ කියන ඒවාට ඔයා prompt එකෙන් හදන්න. ඒක තමයි හොඳම. ඒ ඉක්මනට සෙල් වෙනවා. ඒක නිසා ඒව සෙල් වුණාම අපිට හොඳ ඉන්කම් එකක් ඉක්මනට යන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නට පස්සේ ආයෙ ළඟට යන්න ඕන upscale.media කියන එකට. මම මේකට link එක පාඩ description එකේ දාලා තියන්නම්. අපි upscale.media වලට යන ෆොටෝ එකේ quality එක වැඩි කරගන්න. හරි දැන් ආවට පස්සේ මේ විදිහට පෙන්නනවා.
මෙතනින් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක අරගෙන drag and drop කරන්න. නැත්නම් එතනින් ෆයිල් වලින් තෝරන ෆයිල් එකට තේරුවට පස්සේ අර ඉමේජ් මේ විදිහට සෙන්ටර් මේ වෙනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ කරන්න ඕන මෙතන අපිස් කියන 2x OX test කියනවා. එතන 2x කියලා enhance quality කෙනෙක් දීලා අපිස් කියන දෙන්න. දුන්න පස්සේ ඔයාලගේ ෆොටෝ එක මේ විදිහට quality වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට ඒක අපිස් ස්කේල් වුණාට පස්සේ ඔයාලට මේ විදිහට වෙනවා. මේ මැදියලා තියෙන enhance වලට මේක කැමති පැත්තට දාන්න මේ පැත්තට දාම බයිට් එක වැදුනොත් මේ පැත්තට දාම පොඩ්ඩක් දා කියලා අර පොඩ්ඩක් තියෙන ෂැඩෝ ගතිය නැති වෙනවා. ඉතින් මම මේ පැත්තට මේ quality එක වැඩි කරලා මේ මත අරිනවා. අතල්ලා මෙතනින් මේ download කියන එක දෙලා ෆොටෝ එක download කර ගන්නවා. මෙතනින් download ඉපිට දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ෆොටෝ එක මේ විදිහට download වෙන බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ හදපු ෆොටෝස් කොහොම සෙල් කරන්න කියන එක. ඉතින් ඔයාලට මේව සෙල් කරන්න Shutterstock, Adobe Stock වගේ sites භාවිත කරන්න පුළුවන්. මම ඉතින් අද ඔයාලට Shutterstock එකෙන් ෆොටෝ සෙල් කරන විදිය කියලා දෙන්න. මම Shutterstock site එක තෝරගන්න ලොකුම හේතුව තමයි මේක use කරන පිරිස වැඩි. ඒක නිසා අපිට ඉක්මනට මේකෙන් සල්ලි ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් යන්නේ Shutterstock එකට මේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න. හරි ඉතින් යාළුවෝ නැතිනම් ෆොටෝ එක download කරගෙන ඉවර වෙලා අපි ඊළඟට යමු Shutterstock contributor කියන වෙබ් එකට. ඉතින් මම මේකට එන link එක පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් එන්න පුළුවන්. ඉතින් මෙතනින් ආවට පස්සේ මෙතනින් get started කියන බටන් එක තියෙනවා. ඒක දෙන්න. get started බටන් එක දුන්නා පස්සේ ඔයාලට මේ විදිහට register page එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලම register page එකට ආවට පස්සේ මෙතන full name එක දෙන්න තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ full name එක දෙන්න. මම මගේ full name එක මෙතන දෙනවා. ඊට පස්සේ ඔයාලා යටින් දෙන display name කියන එක. ඒක ඔයාලට කැමති නමක් දෙන්න. මම මගේ සම්පූර්ණ නම මේකට දෙනවා. ඔයාලගේ Gmail එක ඊට පස්සේ මෙතනට දෙන්න ඕන. මම මගේ Gmail එකත් මෙතනින් මෙහෙම දෙනවා. මෙතන display name එක බැරි කියලා කියනවා. අපි ඒකින්ද කාවින්ද කියන එක අපලා ටෙක්නික් කියන එක දෙමු channel එකේ නම. ඊට පස්සේ password එකක් අපි දෙන්න ඕන. මෙතන password එක Shutterstock contributor එකේම අපිට දෙනවා. ඒ password එක අපිට වෙනයක් වුණත් දාගන්න පුළුවන්. මෙතන choose your own කියන එක දෙන්න. ඊට අපිට කැමති password එක මෙතනින් දාගන්න පුළුවන්. මම මගේ එකට password එක දාගන්නවා. ඊට පස්සේ මෙතන අවුරුදු 18 වැඩි කියලා ආල් තියෙනවා. මෙතන අනිවාර්යෙන් link එක දෙන්න. get started කියන බටන් එක දෙන්න. ඊට පස්සේ මේ නම බෑලු. අන්න ඒක හරියලු. ඉතින් get started දුන්නාට පස්සේ ඔයාලා මේ විදිහට account එක මේ වෙනවා බලා ගන්න පුළුවන්. I think අපේ account එක හැදුනා. ඉතින් මෙතනින් අපේ email එක verify කරන්න කියලා මෙතන cross mark එක දෙන්න. email එක verify කරන්න දැන් තියෙනවා please check your email to verify account කියලා. ඔයාලා ඔයාලගේ Gmail එකට යන්න. ඉතින් මම මේ විදිහට Gmail එක download පස්සේ මෙතන තියෙනවා Shutterstock එකකින් ඇවිල්ලා. එංගින් කියනවා මෙතන තියෙනවා please click here to verify your Gmail කියලා. ඒක ක්ලික් කරලා පස්සේ අපි යනවා වෙනම වෙබ් එකකට. එතනින් අපේ Gmail එක verify වෙනවා. thanks your email has been verified කියලා next දෙන්න. හරි ඉතින් ඒක next දුන්නා පස්සේ මෙතන අපේ address එක fill කරනවා. මෙතනින් අපේ country එක අපි තෝරන්න. මම ශ්‍රී ලංකා නිසා මම ශ්‍රී ලංකා දෙනවා. හරි ඉතින් ශ්‍රී ලංකා දුන්නා පස්සේ මෙතන address line 1 කියලා දෙනවා. මම ඉතින් අපේ එකට address එක දෙනවා මේකට. දැන් අපේ city එක හරියට ඔයාලගේ city එක මෙතනින් දෙන්න. province එක හරියට දෙනවා. මගේ province එක මම දෙනවා. ඊට පස්සේ postal code එක දෙනවා. ඔයාලා postal code එක දන්නේ නැත්නම් ඔයා Google එකකින් search කරන්න ඕන town එකේ නම ගහලා postal code කියලා ගහන්න අන්තිමට. එතන ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් town එකේ postal code එක. ඉතින් ඔයාලා මේක අරගෙන මෙතනට ගන්න. ඊට මේ link address කියලා දෙනවා. same resident address එක දුන්නම හරි. next දෙන්න ඊට පස්සේ ඊට tax center එක ගහලා දෙනවා. මෙතනින් login එක දෙන්න. දෙන්න link කරන්න. country of citizenship කියලා දෙනවා. එතනින් අපේ රට තෝරන්න ඕන. ශ්‍රී ලංකාව තෝරන්න මෙතනින්. මම මේ ශ්‍රී ලංකාව තෝරගන්න දෙන්න. ඊට පස්සේ මෙතන කියලා ඉතින් ඔයාලගේ බර්ත්ඩේ දෙන්න. මම මගේ බර්ත්ඩේ දෙනවා දෙන්න.
ඉතින් ආයෙ රට තෝරන්න දෙන මෙතෙන් ආයෙ ශ්‍රී ලංකාව තෝරගන්න ඔයාලා. ඒක දීලා save and sign in. ඉතින් මෙතන එකේ තියෙන එක සබ්මිට් කරන්න. full name එක අහලා කියනවා. full name එක දෙන්න. සබ්මිට් දෙන්න. ඊට මෙතන continue කියලා continue දෙන්න. ආයෙ continue දෙන්න. ආයෙ exit දෙන්න. හරි. ඊට පස්සේ අපි මේ විදිහට account එක හදාගෙන ඉවරලා සාර්ථකව නිවැරදිව step by step ඔන්න මම කියලා දුන්නා. ඉතින් අපිට මේ විදිහට account එක හදාගන්න නම් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕන අපේ ෆොටෝ එක දැන් මෙතන upload කියන තැන තියෙනවා. ඒකට ගියාට පස්සේ drag and drop කරන්න පුළුවන්. මම මෙතනට මගේ ෆොටෝ එක drag and drop කරනවා. ඔයාලට මෙතන upload access කියන එක ගිහිල්ලා එතන ඔයාලගේ ෆොටෝ එක දාලා පස්සේ ඔයාලගේ ෆොටෝ මෙතනට upload වෙනවා. upload message gया ඉතින් මම ෆොටෝ එක වල දුන්නා මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ අප්ලෝඩ් වෙන ගමන් තියෙන තම 0.0යි අනිත් 100යි ඉතින් අපේ ෆොටෝ එක ඒ විදිහට අප්ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් හරියට තව දෙයක් මතක් කරගන්න ඕන මෙතන ෆොටෝ එක අප්ලෝඩ් කරද්දී ඔයාගේ ෆයිල්ස් වලට ගිහිල්ලා ඔයාලගේ ෆයිල්ස් වලට ගිහලා ඔයාලේ ෆොටෝ එක තියෙන ෆයිල් එක රීනේම් කරන්න ලක්ෂරි හවුස් එකක් නම් හදාගත්තේ ඒ ෆොටෝ එක ලක්ෂරි හවුස් කියන එක දෙන්න. මොකද ඒ ෆොටෝ එකේ නේම් එකෙන් ෆොටෝ එක විකිනෙන වෙලාවලුත් තියෙනවා. ඒකෙන් දෙන්වාරෙන් ෆොටෝ එකේ නම රීනේම් කරලා ඔයා ඒ නම දෙන්න. ලක්ෂරි හවුස් එක නම් ලක්ෂරි හවුස් කියන එක දෙන්න. ඉතින් මම ආයෙමත් ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. ඒක මිලිට් කරා ආයෙ මම දැන් අප්ලෝඩ් කරගන්නවා ලක්ෂරි හවුසස් හරිද මේ විදිහට ඒක අප්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට මේ ෆොටෝ එක මේ විදිහට මෙන්න මෙතෙන් අප්ලෝඩ් වෙනවා ඉතින් අපි ආයෙ මේ එක්සරම මෙතන කලින් තිබ්බ විදිහට නම නෑ දැන් තියෙන ලක්ෂරි හවුසස් කියලා ඉතින් මේක ලක්ෂරි හවුස් කියලා කට්ටිය සර්ච් කරාට පස්සේ මෙතනින් අපේ ෆොටෝ එක දීම පෙන්නනවා. ඒතකොට මේක ඩවුන්ලෝඩ් වෙන වාර ගන්න වැඩි. ඉතින් මේ ෆොටෝ එක දැන් කට්ටිය ඩවුන්ලෝඩ් කරන් තමයි අපිට ඉන්කම් එක එන්නේ. ඒකට තමයි මේ ෆොටෝ එක සේව් කරනවා කියන්නේ. හරි ඉතින් දැන් අපි මෙතන මේ ෆොටෝ එක ඉතින් සෙටින්ග් එක හදා ගන්න ඕන. ඒකට මේ ෆොටෝ එකට එකපාරක් ක්ලික් කරන්න. දැන් මෙතන යනවා description category 1 category 2 keyword කියන එක එනවා. ඉතින් අපි මේ ෆොටෝ එක description එකට ChatGPT එකේ description එක කියලා ගමු. හරි ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහට ChatGPT එකට ආවට පස්සේ ඔයාලට ChatGPT එකට කියන්න මෙතනින් ආයෙ අපි ගත්ත prompt එක copy කරලා අරන් ආයෙ මෙතනින් paste කරලා කියන්න මේ ෆොටෝ එක හදුවා මම Shutterstock එකට අප්ලෝඩ් කරන්න description එක දෙන්න දැන් පස්සේ යා මේ විදිහට description එකක් අපිට දෙනවා මේ description එක අපි මේ විදිහට copy කරගන්න copy කරලා අපි යන් අපේ Shutterstock page එකට දැන් description කියන තැනට අපි copy කරගත්ත එක paste කරමු හරි මේක paste වුණා මෙතන category 1 කියලා තියෙනවා. ඉතින් මේකට ID category එක මෙතනින් තෝරලා දෙනවා. වැඩිද මේ කියලා වලට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන keyword කියලා තියෙනවා. අපි දැන් keyword ටිකත් ChatGPT එකෙන් ඉල්ලගමු. ඒක කියලා ගියහම පස්සේ keyword බලා ගන්න පුළුවන් අපිට තේරුම් ගන්න කවන්න. මෙතන මෙයා keyword ටික නුවට පස්සේ දාන්න copy code
විදියට එවන්න. ඊළඟ පස්සේ මේක කුපි පොඩ්ඩක් දෙනවා. මේකේ පොඩ්ඩක් එවන්න. ඒක නිසා දාන්න 50ක් කියලා දාන්න. මේ උඩ පස්සේ මෙතන මේ කොපි අයිකන් එක තියෙනවා. ඉතින් කොපි කරගන්න. ඊට පස්සේ යන්න ආයි ෂටර් ස්ටොක් එකට. ඊළඟ මෙතන කීවර්ඩ් වල ක්ලික් දෙන්න. දුන්න පස්සේ තන වැටෙනවා ඒ ටික. ඊට පස්සේ ඉතින් අපි මෙතනින් මේ ටයිප් ෆොටෝ දෙන්න. ඊළඟ කමර්ෂල් එඩිටර්. මෙතන එඩිටර් කියන එක ඔයාලා දෙන්න. සබ්මිට් කරාට පස්සේ හරි. ඉතින් මේ ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. one asset has been submitted successfully කියලා අපිට මෙසේජ් එකක් ආවා. ඉතින් ඒවත් ක්‍රොස් කරලා මෙතන පෙන්ඩින් වල ඒක තියෙනවා ඉතින්. අපිට මේ ෆොටෝ එක මෙතන ෆොටෝ එක ක්ලික් කරාට පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන්. මෙතන සීලා කියන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපේ ෆොටෝ එක මේ විදිහට අපිට පෙන්නනවා. ඉතින් මෙතන පෙන්ඩින් එක තියෙනවා. මේක අප්ලෝඩ් හම්බුන ගමන් අපේ මේක ගන්නවා. ඊට පස්සේ අපිට මෙතන එන සල්ලි අපිට ගන්න නම් මිනිමම් පේඅවුට් එක $25ක් කියලා තියෙන්නේ. ඉතින් අපිට $25ක් එකතු කරාට පස්සේ මේක ගන්න පුළුවන් වෙන්නේ. එතන ඔන් ටැබ් එකෙන් ගියාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනින් අපි යන් වෙනින් සමර කියන තැන. ඔයාලගේ ෆොටෝ එක සෙල් වුණාට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරන්න. ඔයාලට මෙතනින් earn එකක් එනවා. ඔයාලා අර මම කිව්ව විදිහට ChatGPT එකෙන් අහලා ඉක්මනින්ම සෙල් වෙන ෆොටෝස් අරගෙන ඒවට ප්‍රොමෝට් කරගෙන ඒව දෙන්න. එතනින් අපිට ඉක්මනට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ෆොටෝ එක සෙල් වෙන්න මෙතන ටෝටල් earning කියන මේ ඩොලර්ස් ප්‍රමාණය වැඩි වෙනවා. ටෝටල් ඩවුන්ලෝඩ් ප්‍රමාණය ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. රෙෆරල් earning වලින් අපිට මෙතන හොයන්න පුළුවන්. රෙෆරල් earning අපිට ගන්න මෙතන earning වලට ගිහිල්ලා මේ රෙෆරල් වලට ගියාට පස්සේ අපිට මේ විදිහට කෝඩ් එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන කෝඩ් එක කොපි කරලා කට්ටියට ෂෙයා කරාට පස්සේ ඔයාලට මේකෙන් ඉන්කම් එකක් එනවා. මෙතන $25ක් කම්ප්ලීට් වුණාට පස්සේ අපිට මේක විත්ඩ්‍රා ගන්න පුළුවන්. ඉතින් මේක විත්ඩ්‍රා ගන්න එක ඉතා සරලයි. මේක විත්ඩ්‍රා ගන්න වීඩියෝ එක මම පස්සේ ගේන්නම්. මගේ $25 කම්ප්ලීට් වුණාට පස්සේ මම මේකේ වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්නම්. නැත්නම් ඔයාලට මේකේ YouTube එකට ගිහිල්ලා shutter stock contributor how to withdraw කියලා සර්ච් කරාට පස්සේ නැත්නම් ChatGPT එකෙන් යහුවට පස්සේ එයාලා කියනවා අපිට withdraw ගන්න විදිය. ඒකෙන් අපිට withdraw ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට ෆොටෝ 4ක් 5ක් දැම්ම ගමන්ම එකපාර මේ වෙන්න ඔයාලා ෆොටෝ 10ක් 20ක් විතර දාලා තියන්න. මේක පෙන්ඩින් වෙලා ඊට පස්සේ අප්‍රූව් වුණාට පස්සේ ඔයාලා ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ earning එක $25 වැඩිවීමට පස්සේ ඔයාලා ඉන්කම් එක එකකින් ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලා මේක ඉන්කම් එක ගන්නකොට ඔයාලා කෙලින්ම බැංකුවට ගන්න විදියක් නැහැ. ඔයාලට මේක ගන්න වෙන්නේ ස්කිල් account එකට, PayPal account එකට, Payoneer account එකට ඒ වගේ එකකට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේකේ ඔයාලට ඉතින් ස්කිල් account එක, Payoneer account එක නැත්තම් PayPal account එක හදන්නට ලේසි. ස්කිල් account එක, Payoneer account එක හදන එක ස්කිල් account එකත් ගොඩක් ලේසි, Payoneer account එකත් ගොඩක් ලේසි හදාගන්න. ඒවයි කෙලින්ම විත්ඩ්‍රෝ එක බැංකුවට ගන්නත් පුළුවන්. ඒව හදන වීඩියෝ එකක් මම ඉස්සරහට ගෙන බලන්න. නැත්නම් ඔයාලට YouTube එකට ගිහිල්ලා සර්ච් කරාට පස්සේ how to create Payoneer account, how to create PayPal account, how to create skill account කියලා ගහුවට පස්සේ ඔයාලා එක account හදන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අය කියලා දෙන විදිහට ඔයාලා account එක හදාගෙන ඒක verify කරගෙන ඔයාලට ඒකට අරගෙන ඒකෙන් කෙලින්ම බැංකුවට ගන්නත් පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඔයාලටත් මේ විදිහට AI use කරලා ෆොටෝ හදලා ඒව සෙල් කරලා ඩොලර් earn කරන්න පුළුවන්. ඉතින් අද ඔයාලට මම මේ ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් මගේ කවිස ටෙක්නොලොජි channel එක subscribe කරලා එහා පැත්තේ මතන bell icon එක තෝල් press කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකකුත් දාලා වීඩියෝ එක ගැන කිටිය අදහසක් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම සමු ගන්නවා. මම කවිස කවින්ද. ඔයාලා හැමෝටම සුබ දවසක්.